දැන් මම දැක්කා විදේශගත ශ්‍රමිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. මම දැක්කා 15%ක බද්දක් ගැන කතා කරනවා. මම පත්තරවල දැක්ක දෙයක් මේ. ඒක වැරදි නම් නිවැරදි කරන්න. එතකොට ගෙදර දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව, උගන්න ගන්න විදිහක් නැතුව, අලුතින් ගෙයක් හදා ගන්න විදිහක් නැතුව, එහෙම නැත්නම් බොහෝ ඇතැම් කාන්තාවන් විදේශගත වෙන්නේ මේ කිසි දෙයක් නිසා නෙවෙයි, ගෙදර පිරිමියාගෙන් සිදුවෙන හිංසනයෙන් බේරෙන්න රට යන කාන්තාවනුත් ඉන්නවා. මේ ගිහිල්ලා කඹරලා හොයාගෙන එන එකෙන් 115ක බද්දක් ගහනවා නම් මං හිතනවා මේ ආණ්ඩුව වේගයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ පැත්තටද කියන එක කනගාටුවෙන් කතා කරන්න ඕනි. තව මෙතන යම් වැරදි මතයක් ඉදිරිපත් වුණා. මම ඒක නිවැරදි කළා ඉන්න ඕනේ. විදේශගත වැඩ කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මත අලුතෙන් බද්දක් ගහලා තියෙනවා කියලා එවැනි බද්දක් කිසිසේත්ම අයවැය තුල කිසිම සඳහනක් නැහැ. එහෙම එකක් වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමිය. මම හිතන්නේ ඔබ සමහර විට මේක පටලවගෙන ඇත්තේ අර විදේශගත සේවා සැපයීමේදී අය කරන බද්ද. ඔව් ඒ වාර්තාව ඔබ දන්නවනේ මාධ්‍ය තුල බොහෝ වෙලාවට වැරදි කරුණු ඉදිරිපත් වෙනවා. අර විදේශ සේවාවන් සඳහා සපයන බද්ද ගියාන්වේ 30%කට තිබ්බ එක 15%කට අඩු කළා. මේක තමයි මේ මාධ්‍යත් විවිධ පාර්ශවත් වැරදි විදියට අර්ථකථනය කළ තියෙන. ඒ නිසා නැවත වතාවක් මම අවධාරණය කරනවා විදේශයන්හි වැඩ කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලුත් බද්දක් ගසා නැත. සහ අපිත් මං හිතන්නේ මාධ්‍ය තුල තියෙන දේවල් එසේම පිළිගත නොයුතුයි. ඒවා අපි දන්නවනේ අපි බොහෝ දුරට අපි ගැනත් මාධ්‍යවල කියන ඕන තරම් කතන්දර තියෙනවනේ ඒවා එහෙම නෙවෙයි. අපි තොරතුරුත් එක්ක ඉදිරිපත් කළ යුතුයි කියලා මමත් හිතනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී